යන්න එපා පොඩ්ඩක් ඉඳපන්. යන්න එපා කිව්වා යනවා. හරි 3යි. 2යි. 1යි. ඔව් මට දැන් තේරෙනවා. ගව්ව ඇවිල්ලා ලියෝට කෙලින්න යන්නේ. ගව්ව නැමුණා. යකෝ ෂෝට් ගන් ගහපන්. මොඩයක් වගේ. අම්මට ඌ එච්චර ෂෝට් ගන් ගහලත් නෙමෙයි ඇසෝල්ට් ගහලත් මැරරනේ. ඔව් දැන් මට පේනවා ගව්ව මේ පැත්තෙන් ෂෝට් ගන් එක තෝරනවා. ෂෝට් ගන් එක තෝරනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තාම මැච් එක පටන් ගියේ නෑ. ශීපා ෂෙක් කිදරි මැච් එක ස්ටාර්ට් කරමු බලලා. අනේ ෂොට් ගන් ගසන්න බෑද? ඈ ඇයි ෂොට් ගන් ගහන්න බෑ. ඇයි බයයි? ඔව් දැන් මට පේනවා තියෝ. එපා ඉතපා අරු ගන්න එක තෝරන මෝඩියක් එක්ක ඔය තියන්න එපා. අයියෝ. බලමු දැන් මෙතන මොකක්ද ලොක්. යකෝ ලොක් කියන්නේ ඉතින් ඔබ මේ ඉන්න ඇටැක් එකේ නම් ඔබ ඩිෆෙන්ස් එකට පදියා මෝඩියක් එක්ක වගේ ලොක් කියන්නේ ඉතින් ඔබ ඔව් මට දැන් පේනවා ගව්ව මැරුණා. එතකොට ඌ එහා පැත්තේ ඉපදුනා. හරි දැන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ 3යි 2යි 1යි පටන් ගත්තා. ඌ දැන් එනවා ලියෝ මෙතන. කවුද මේ ගව්ව ෆස්ට් බ්ලඩ් උනා කොහොමද? බලමු ආයෙත් ගව්ව පොඩ්ඩක් හිරවි යන්නේ නිකන් මොකද කවුද? ලියෝ නිදාගෙන තිබ්බ වැදුන්නේ නැහැ. මැරියා මැරුණාද? ගව්ව සෙකන්ඩ් බ්ලඩ් උනා යාළුවනේ. ඌ දැන් දෙන්න මූලට මූල සේන්දු වෙනවා. ෂිප්මන්ට් එක වැද්දින් යනවා ලියෝ වැද්දින් යනවා ගව්ව සංගී. මං හිතේ මැරලා කියලා ලියෝ. සත්‍ය. කවුරුරි ග්‍රැනේඩ් එකක් දානවද නැහැ. ඌ දෙන්න ළඟට යන්නේ නැහැ නේ. මොකක්ද ඔය ඇතට වෙලා කරන්නේ? ග්‍රැනේඩ් එකක් කරනවා කොහටද වෙන්නේ? ඩු අයියෝ ඒ බලවත් ගවන්න. What happened to you ගව්වා? ඊළඟ ගහපන්. ඌ දැන් මං ගව්වගේ පිටිපස්සෙන් ෆලෝ කරගෙන යනවා. ෆලෝ ගව්වද මේ පැත්තට එනවා. ඌ කාලකට ආවේ. ඩොක්ටර් එක දික් කරගෙන කැම්ප් කරනකොට දෙන විදිහට එල් මෑන් ගව ඒ පාරවත් දියු මැරෙයිද? ලියෝ බුදිය ගත්තා. ඌ ලෝඩ් වෙනවා වැදුන්නේ නැතම කරනවා. කද්දයක වැරියල්ලා එක්කට. අඩු අයියෝ මේ පාරත් දියෝ කියලා ගව්වට. මම ලියෝගේ පස්සෙන් යනවා ඇත්තටම. බලමු දැන් මේ පැත්තෙන් දෙන්න හම්බුණා. පටකට ඒක නම් මූණට වැදුනා. තේරියල් ගාන. බලමුකෝ ගව්වා දැන් මේ පැත්තේ රයිට් සයිඩ් එකෙන් එනවා. ලියොත් එනවා ලෙෆ්ට් සයිඩ් එකෙන්. ගාපන් යකෝ ඉක්මනට. මොකද්ද ඕක ඇතුලේ යන්න බෑ. ඔය කන්ටේනර් පෙට්ටිය ඇතුලේ අරු අතන බුදිය ගත්තා. ගව්ව එන්න මේ මෙතන බුදියක් ඉන්නේ. හරි ලියෝ is going down. අර ගියෝ ලියෝ එන්නේ ලියෝ මැරුණා. what ඌ මැරුණා යකෝ. my god දැන් ගා ගන්නවා. හරි ගව්වා is dead. මං හිතන්නේ ලියෝ kills 6යි ගව්වා kills 1යි දැන්. මට වෙනවා ලියෝ මෙතන මොකද්ද මේකට කියන්නේ මේ බැරල් දෙක අස්සේ හැංගිලා ඉන්නවා. දැන් ගව්වා ග්‍රැනේඩ් එක ගහලා ඌ මොඩ ඇටැක් කරගත්තා කවුද? මං නිකන් අර T20 මැච් එකක් මේවා කරනවා වගේ නේද බං. ඌ මට පේනවා දැන් ගව්වා ගන්නවා කෑවා. what the hell is man ගව්වා is doing? ග්‍රැනේඩ් එකක් උඩින් දැන්වත් ගහන්නේ. මන්නම් පේන්නේ ගව්වා එකට පෙරදෙන්න යන්නේ. එකට 9 පෙරදෙන්න යානේ මෙට්‍රෝ වරුනේ T20 මැච් එක. CSK ද අනිත් ටීම් එකෙන් නම් මතක අම්මට උඩු ලියෝ එතනම මැරුණා වත්තා. ගව්වා 2යි ලියෝ 9යි. අද්දකෝ ඉතේ. අඩ මේ ගානේ උඩට වඩා බලන එකට තමයි හිනා යන්නේ බං. oh my god. this is fucking killing street. මැරලා කියලා ඔහොමත් මැරෙන්න හොඳ නැහැ. මට පේනවා දැන් ගව්වා ලියෝ පිටිපස්සෙන් ගිහිල්ලා ගේමක් ගන්න දැන්නේ. ඔය ලියෝ මගේ එක ගාලා මේ පැත්තට බලනවා. ග්‍රෑන්ඩ් එකක් දැම්මා ලියෝ. හැබැයි ඒක උඩ වදින්නේ නැහැ. බය වෙන්න එපා. ග්‍රෑන්ඩ් එකක් දානවා ලියෝ දුව ග්‍රෑන්ඩ් එක පැත්තට උ මැරුණා. අම්මට හුරු අන්තිමේදී ගව්රා කේල් 3ක් ගහගනවා. අපි බලමු ලියෝ කොයි පැත්තට එද්ද කියලා. මිස්ටර් ලියෝ ඔදියස් ලියෝ හැංගුණා. නෑ ලියෝ එනවා දැන් ගව්වගේ පිටිපස්සට වෙන්න එනවා. ඌ දැන් ලියෝ ගව්ව දැක්කා. අපි වරම කවුද නැහැ කවුද බැරි
ගව්ව මැරෙ. ඇයි බං? යා තරාවේ පැත්තකින් අපි බලමු ගව්වගේ කකුල ගාගෙන. ගහන්න. හරි බුදිය ගත්තා කියෝ. ලියෝ ස්පිය ගත්තා. ස්ටිල් එකපාරක් කරලා දෙන්න ගව්වට ෂොට් එකක් කරනවා. හැබැයි ඒක මැරෙට තරම් ෂොට් එකක් නෙවෙයි. ආයේ ලියෝ බුදිය ගත්තා. අනේ මුන් දෙන්නයි හරි කැපුවා. යකෝ ඌරගා කැපුවානේ ඕඩියගෙක් වගේ. අතේ වැද්දක මේ ලියෝ මෙපැත්තෙන් එනවා. ගොබන්ඩ ගව්ව ඉස් මිසින් ලියෝ හරි ලියෝ මෙතන හොඳ ප්ලෑන් එකක් ගහනවා. ගව්වත් අතට වෙලා හෙට කෑම් කරගෙන ඉන්නවා. මුන් දෙන්නම එක ළඟට එන්නේ නැද්ද? හරි දැන් ගව්ව ටික ගන්නවා. ඔව් තව චුට්ටයි ගව්ව මොලේ පාවිච්චි කරොත් ගහන්න පුළුවන්. හරි ලියෝ දැන් ඉඳගත්තා. ආයි නිදාගත්තා. ඕ ලියෝ ළඟට යනවා ගව්වගේ ගව්ව පුක කහගෙන ඉස්සරට යනවා කෑව ගව්ව කමං ඒකත් කෑවනේ මේක. ඩොට් ගන්න එක තියන්නේ මුන් දෙන්න ලව් කරනවා. අර පිටිපස්සටම ගැව්වා. දැස්සීද ආයෙත් අපේ ලියෝ අර වැඩේම යූස් කරනවා. ගව් අතර ඉඳන් ග්‍රැනේඩ් එක දානවා. හරිම මෝඩේ. මට පේනවා ගව්වගේ පිටිපස්සේ ලියෝ. ඌ දැන් මෙඩ දිනනවා. ගව්ව ආයෙත් මැරුණා. Rest in peace my brother. යකෝ මේක මේ අර ගෑස් මාස්ක් එක ගන්න දාගෙන ඉන්නේ. hi ලියෝ. how are you? ඇයි ඔබ පුක කහන්නේ හැම වෙලේම මට ඒක කියපන්. නැවතත් මුන් දෙන්න මූණ ඉස්සරහට හොඳලා කා කරනවා. මොනවද ඉන්නේ. හරි මූ මෙතන හැංගුණා. ග්‍රැනේඩ් එකක් ගැහුවා. අර පැත්තටම දෙන්නම් ෆ්ලෑෂ් ග්‍රැනේඩ් එක ගහගෙන මොලේ පාවිච්චි කරලා යනවා. කෑවා. wow ගව්ව that is the smash shot. බලමු ගිහලා මූගේ මූණ අම්මට ඔළුවත් නිකන් මූණේ තියාගෙන මැරලා. ඇයි මෙහෙම මරන්නේ? ආයි ගව්ව මැරුණා. ඔව් දැන් මම ලියෝගේ පස්සෙන් තමයි ෆලෝ කරන් යන්නේ. ඔව් ලියෝ නැවතත් මොලේ පාවිච්චි කරනවා නෙමෙයි මෝඩ වැඩක් කරනවා. ගව්ව වටේන් එනවා. හරි ස්මෝක් එකක් දැම්මා. අපි බලමු මොකද වෙන්නේ. හරි දැන් ග්‍රැනේඩ් එකෙන් මැරෙන්න මම හිතන්නේ නෑ. ග්‍රැනේඩ් එක හරියට දැම්මේ නෑ. I can see you too. ලියෝ බුදිය ගත්තා. ගවුර ඉඳගත්තා. ඔව් දැන් ගව්ව යනවා කඩාගෙන හිටගෙන. ලියෝ දැන් ගහන්නයි යන්නේ ගරිල්ලා වගේ ගිහිල්ලා. ඒක මේ ගව්ව තාම මුව දැක්කේ නැති. වද්දා. හරිම මාන්දවිකයි බා. මෝ ළඟින් ඉන්න එනිමියව දකින්න නැතුව ඔහේ. මොනිටරේ ප්‍රශ්නේ තමයි අපි මොනිටරයක් ගමු මිතුරු. ලියෝ නවන්නේ. අපි මොනිටරයක් ගමු. හරිද? කුමියා. මූණ පොඩ්ඩක් පෙන්නන්නකෝ. එන්න ගාගන්න පෙන්නන්නේ. තරහ වෙලා දින්නේ. හලෝ. RPG ටික එල්ලන් කොහෙද යන්නේ? හලෝ. උඩ පොඩ්ඩක් ඉන්න ඕකේ. ඔයාලට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? හලෝ. ගව්ව. ස්ටොප්. ඔව් දැන් මොකාරෙකුට නැගලා මොකක්ද කියන්නේ? කපන්. යෝ. කපපන්. cut that bitch. කපන්න. හොඳට කපන්න ගියා වෙඩි තියෙන. The hell are you doing man? ලියෝ නැවතත් මං හිතන්නේ අර වැඩේ කරන්න දෙන්නේ නෑ. අරු මේ කොනේ ඇයි ඔබ බුදිය ගත්තේ? පොඩ්ඩක් ඉන්න. කොහොම ඉන්න බුදියගෙන ඉන්න. ඩින්. ග්‍රැනේඩ් එක යවලා ලියෝ ගව්වේ පැත්තට දැන් ගව්ව දුවගෙන එනවා. තිබ්බ. කොහෙද අක පිටිපස් බිත්තියට තියන්නේ වෝල් එකට තියන්නේ. මේ මුට එනිමිලා 10ක් විතර පේනවාද කොහෙද මම වෝල් එකටත් තියෙනවා. ගෝබාන්න. දැන් මේ ගව්ව මෙතන ඉන්නවා. ලියෝ අර පැත්තේ ඉන්නවා. Finally, Leo again killed the Gawwa, and now I am spectating Gawwa. මං හිතන්නේ ඔහුගේ පොඩි network case එකක් තියෙනවා. ඒකයි ඌ හැම වෙලෙම බිත්තියට තියන්නේ. මං හිතන්නේ Gawwa පිටිපස්සෙන් ඇවිල්ලා කපා ගන්න යන්නේ. චිබ්බා. shit.
කවුරයාගේ නෙට්වර්ක් ගිහිල්ලා තියෙන බා ඒගේ වාසි අරගෙන ලියෝ 4 අතේ ප්‍රහාර එල්ල කරනවා මට දුකයි මට හරිම දුකයි ග්‍රනේඩ් එකක් වැටෙනවා මෙතන ගව්වා දුවන්ඩ ගව්වා අයියෝ ගව්වා 7යි ලියෝ 23යි සමූල ඝාතනයක් වෙලා තියෙන මෙතන අඩේ මම මැප් එකෙන් එළියටත් ගියා බං වාව් මට මෙතනින්ද හොඳට බලන්න පුළුවන් මැච් එක ඉවරයි යාළුවනේ